අපි අද මෙන්න මේ කතා කරන කාරණා පහ දන්නේ නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්නවට වඩා හොඳයි කවුරු හරි යටතේ රස්සාවක් කරන එක. මොකද මේ කාරණා පහ නොදැන අපි පටන් ගන්න ව්‍යාපාරයක් අසාර්ථක වීමේ ප්‍රවණතාවය 80%කටත් වඩා වැඩි. මොකද ව්‍යාපාරයකට අපි යොදවනවා සෑහෙන කාලය, ශ්‍රමය, ඒ වගේම අපේ තියෙන මුදල් ආයෝජන විදියට අපි ව්‍යාපාරයට යොදනවා. ඒ ටික, ඒ කාලය, ඒ ශ්‍රමය, ඒ මුදල් වෙන දෙයකට යෙදුවා නම් ඒකෙන් ලබන ආවස්තික පිරිවැය මේ සියල්ලම එකට එකතු කරලා ගත්තාම මේ කරුණු පහ නොදැන ව්‍යාපාර කරන්න යන්න එපා. ව්‍යවසායකත්වයේ කොච්චර දැනගෙන හිටියත්. මොකද මේ අපි කියන කාරණාවල ව්‍යවසායකත්වය කියන්නේ පස්වෙනි කාරණාව විතරයි. ඊට කලින් කාරණා හතරක් තියෙනවා. මෙහෙම කියන්න හේතුව ලෝකේ රිසර්ච් පේපර් එකක් තියෙනවා. එකක් නෙමෙයි කිහිපයක්ම කරලා තියෙනවා රිසර්ච්. ඒ රිසර්ච් වල කියනවා එක ව්‍යාපාරයක් ආරම්භ කර වසර 5ක් යන විට බිඳ වැටීමේ ඒක අසාර්ථක වීමේ ප්‍රතිශතය කොච්චරද? 50ක් විතර. 80ක්. 100 දෙනෙක් ව්‍යාපාර පටන් ගත්තොත් එහෙම අවුරුදු 5ක් යන්න කලින් 80 දෙනෙක් ෆේල් වෙනවා ඒ බිස්නස් එකේ. ඒ 80 දෙනාගේ ප්‍රාග්ධනය, ඒගොල්ලෝ යොදපු කාලය, ඒගොල්ලෝ ඒ වෙනුවෙන් ගත්තු වෙහෙස අර අවුරුදු 5කට ආසන්න කාලෙක නාස්තිය. ඒක නිසා ජීවිතේ පස්සට යන ප්‍රමාණය අපරාධයි. හැබැයි මේ අපි කියන කාරණා පහ දැනගෙන කරොත් එහෙම මේ 80 ගොඩට යන්න ඕනේ. අර 20 ගොඩට ගිහිල්ලා බේරෙන්න පුළුවන්. ඒක ස්ථිරයි. මං කන්සල්ට් කරන බිස්නස්මන්ලාගේ පෞද්ගලික අත්දැකීම් ඒ හා සම්බන්ධව තියෙන ප්‍රායෝගික කාරණාත් එක්ක බොහොම විශ්වාසයෙන් කියන්නේ. ව්‍යාපාර භූමිය. අන්තර්ජාල ව්‍යාපාරයක් වුණත් ඒක කරන්නේ කොයි හරි භූමියක කොයි හරි තැනක තියාගෙන. අනිත් බිස්නස් කොහොමත් ඒකට බලපාන යම් භූමියක් තියෙනවනේ, යම් සීමා සහිත භූමි ප්‍රමාණයක ඉඳගෙනනේ ව්‍යාපාරය මෙහෙවන්නේ, ව්‍යාපාර කටයුතු කරන්නේ. එහෙමනම් මෙන්න මේ ව්‍යාපාර භූමිය කොච්චර එනර්ජි එකක් ව්‍යාපාරිකයට දෙනවද? උදාහරණයක් විදියට නිරෝගී පුද්ගලයෙකුගේ, මම නිතර කියන කතාවක්, නිරෝගී පුද්ගලයෙකුගේ මේ සිරුරේ ශක්ති විභවය බෝවිස් යුනිට් 6500යි. හරි. මොනවා හෝ හේතුන් මත මේ භූමියේ ශක්තියගේ අපි උදාහරණයක් විදියට හිතමු බෝවිස් යුනිට් 1500යි. ශක්තිය හැටි තමයි හැමතිස්සෙම වැඩි තැන ඉඳලා අඩු තැනට ශක්තිය ගලාගෙන යනවා. එතකොට මෙන්න මේ 6500ක එනර්ජි එකක් තියෙන ව්‍යාපාරිකයා 1500ක දුර්වල භූමියක තමන්ගේ ව්‍යාපාර කටයුතු මෙහෙවනවා නම් ඒක තුල නම් හැමතිස්සෙම මෙයාගේ මේ තියෙන ඕරායක පෝෂණය වෙන්නේ මේ වගේ භූමියක නම් හැමතිස්සෙම සිද්ධ වෙන්නේ මෙන්න මේ භූමියෙන් මේ භූමියට මේ ව්‍යාපාරිකයාගෙන් එනර්ජි එක ලීක් වෙනවා. කොච්චරද ප්‍රමාණය? යුනිට් 5000ක්. බෝවිස් යුනිට් 5000ක්. BU 5000ක එනර්ජි ලීක් එකක් වෙනවා. ඒ එනර්ජි ලීක් එකට පස්සේ මේ ව්‍යාපාරිකයාගේ ඕරා එක මොකද්ද වෙන්නේ? ඒක දුර්වල වෙනවා. නිකන් හිතන්න සමහර තැන් වලට ගියන් පස්සේ අපි අලස වෙනවා. අපි දුර්වල වෙනවා. අපිට නිදිමත වෙනවා. අපේ නිර්මාණශීලීත්වය අපිට අහිමි වෙනවා. ඒ තැන්වල අපිට ඉලක්කයක් කරමුණක් සපුර ගන්න අපි තුල තියෙන මොරාල් එක බහිනවා. එතකොට එහෙමනම් අනිවාර්යෙන්ම ව්‍යාපාරිකයා
ව්‍යාපාර භූමිය පිළිබඳව මනා අවධානයකින් ඉන්නවා. බෝවිස් යුනිට් 6500ක නැචරල් ලෝරා එකක් තියෙන කෙනෙක් හෝ ඊට වැඩි ගණනක් තියෙන කෙනෙක් තමයි ව්‍යාපාරයක් කරනවා කියන ආත්ම විශ්වාසය අදිෂ්ඨානයෙන් ඉස්සරහට යන්නේ. එහෙම කෙනෙක් දුර්වල කරන්න පුළුවන් මේ වගේ භූමියකට. එතකොට මේ භූමියේ යුනිට් ගාන හැදෙන්නේ කොහොමද? මොනවද බෝවිස් යුනිට් කියන්නේ? මේක මම හොයාගත්තු එකක් නෙමෙයි. බෝවිස් යුනිට් කියන්නේ කොහොමද? මොන වගේ එකකද? මේක මිනුම්ගත කරන්නේ කොහොමද? නිරෝගී කෙනෙකුගේ මේ ප්‍රමාණය කොච්චරද? භූමියේ මේක මිනුම්ගත කරන ආකාරය මොනවද? මේවා දීර්ඝ විදියට විස්තර වශයෙන් කතා කරමු. මේක එකට වෙලාව නෙමෙයි. හරි. එක ව්‍යාපාර භූමිය. දෙක තමයි දැන් උදාහරණයක් විදියට අපි ව්‍යාපාර නාමය කියන එක අනිවාර්යෙන්ම ව්‍යාපාරය පිළිබඳව ධනාත්මක හෝ ඍණාත්මක කම්පනයක් පරිසරයට විශ්වයට මුදාහරින විශේෂිත ඒකකයක්. අපි හිතන්නේ ව්‍යාපාරයට නමක් ඕන කරන්නේ මේ ව්‍යාපාරයේ මිනිසුන්ට දැන හඳුනා ගැනීම සඳහා, වෙන්කර හඳුනා ගැනීම සඳහා. අපි සරලවම හිතන්නේ ඕකනේ. හැබැයි ඒක තමයි හේතුව. ඒ නම වෙන් වෙනවා. හැබැයි ඒ නම නිසා ව්‍යාපාරය වෙන් වෙනවා. හැබැයි මේ ව්‍යාපාර නාමය පරිසරයේ කම්පණය වෙන වාර ගණන අනුව ඒ කම්පණය ධනාත්මක කම්පනයක් නම් පොසිටිව් වයිබ්‍රේෂන් එකක් නම් ඒ නම විසින් පරිසරයට මුදාහරින්නේ ව්‍යාපාර නම කියවනකොට, ව්‍යාපාර නම බලනකොට, ව්‍යාපාර නම මුද්‍රණය වෙලා තියෙනකොට, ඩිජිටල් මාධ්‍ය හරහා ව්‍යාපාර නම විකාශනය වෙනකොට හැමතිස්සෙම මේ නම වැඩි වාර ගණනක් භාවිතා වෙන්න ඒ නම විසින් උපදින්නේ ධනාත්මක ශක්තියක් නම් ඒකේ ව්‍යාපාරේ මෙන්න මේ අගයන් වැඩි කරන්න හේතුව. මම දරුවෙකුට ව්‍යාපාරයකට නමක් තියෙන නිවැරදි ක්‍රමය කියලා සම්පත් සුදර්ශන YouTube එකට ගිහිල්ලා බලන්න මම කරපු පරණ වීඩියෝ එකක් ඇති. ඊට වඩා ගොඩාක් අලුත් විද්‍යාත්මක කරුණුත් එක්ක ඉදිරියට මේ ගැන කතා කරන්න අවස්ථාව තියෙනවා. මොකද හැමතිස්සෙම අපි දන්නවා පරිගණක භාෂාව හැදෙන්නේ 0.1 එකතු වෙලා. හරි මේ ඩිජිට්ස් දෙකෙන් තමයි පරිගණක භාෂාවක් හැදෙන්නේ. මේ විශ්වයේ ශබ්ද තරංගවල කම්පනය තීරණය කරන්නේ මේන්න මේ සංකේත දෙකෙන්. මාත්‍රා දෙකකින්. දැන් මේක ඩිජිට් දෙකක්. හරි. මේක ඩිජිට් දෙකක්. මේවට අපි කියනවා මාත්‍රා දෙකක්. මේ ඩිජිට් දෙක එකතු වෙලා එක විදිහේ පරිගණක භාෂාවල් ඒ භාෂාව විදියට පරිගණක විකාශනය පුළුල් වෙනවා වගේ මෙන්න මේ මාත්‍රා වලින් පුළුවන් ව්‍යාපාර නමක උපදින ශක්තිය ධන ශක්තියක්ද ඍණ ශක්තියක්ද කියලා විශ්ලේෂණය කරන්න. මේ මාත්‍රාවල පිහිටීම මාත්‍රා 3 බැගින් අරගෙන තමයි මේක කරන්නේ. මාත්‍රාවල පිහිටීම අණුව උදාහරණයක් විදියට මාත්‍රා මෙහෙම කෙටි මාත්‍රාවකට අපි කියනවා ලඝු මාත්‍රාවක් කියලා. දිගු මාත්‍රාවකට කියනවා ගුරු මාත්‍රාවක් කියලා. ලඝු මාත්‍රා 3ක් එකට ආවොත් මොන විදිහේ ධනාත්මක ශක්තියක්ද නැත්නම් ඍණාත්මක ශක්තියක්ද උපදින්නේ. ගුරු මාත්‍රා 3ක් ආවොත් මේ විදිහට ව්‍යාපාර නම කොටස් වලට කඩන ආකාරය ඉතාම පැහැදිලිව මීට කලින් අර මම කිව්ව සම්පත් සුදර්ශන YouTube channel එකේ දරුවෙකුට ව්‍යාපාරයකට නමක් තියෙන නිවැරදි ක්‍රමය කියන එක බැලුවා නම් අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. හරි. එතකොට ව්‍යාපාර නාමයේ දෙවෙනි එක. තුන්වෙනි කාරණාව තමයි දැන් අපි එකක් කතා කරා ව්‍යාපාර භූමිය බොහොම කෙටියෙන් කතා කරේ. හරි. මේක දීර්ඝ විදියට කතා කරන්න ඕන දෙයක්. දෙක ව්‍යාපාර නාමය. එකක් වීඩියෝ එකක් තියෙනවා කරපු එකක්. තව නූතන කරුණු දාලා නූතන විද්‍යාත්මක කාරණා දාලා නම වයිබ්‍රේට් වෙන්න මොකද්ද බිස්නස් එකට වෙන්නේ කියන එක කතා කරමු. තුන්වෙනි කාරණාව තමයි ව්‍යාපාරිකයාගේ සතු
සතු අභ්‍යන්තර විභවය. අභ්‍යන්තර විභවය ව්‍යාපාරිකයාගේ ඉනර් පොටෙන්ෂල් එක. හැමතිස්සෙම ශක්තියක් ඇති වෙන්න නම් විභවයක් පවතිනවා. විභව අන්තරයක් තියෙන තැනදී ධාරාවක් ගමන් කරනවා කියන එක අපි ධාරා විද්‍යුතය වගේ පාඩම්වලදී භෞතික විද්‍යාවට ඉගෙන ගන්නවා. අන්න ඒ වගේ මේ ව්‍යාපාරිකයට ව්‍යාපාර පරිසරයට ඇතුළු වෙන්න, අවතීර්ණ වෙන්න, ව්‍යාපාර පරිසරය තුළ ඔහුගේ ව්‍යාපාර වපසරිය ගලාගෙන යන්න සලස්සන්න නම් ඔහු තුළ ව්‍යාපාර කටයුතු වලට අනන්‍ය වෙච්ච අභ්‍යන්තර විභවයක් තියෙනවා. මේක ඔහු උපතෙදිම අරගෙන එන එකක්. උපන් දිනයට, උපන් වේලාවට, උපන් ස්ථානයට අනුව සකස් කරන ප්‍රකාශනය. අපි හැමෝම දන්නවා මේක තමයි ව්‍යාපාරිකයාගේ ජන්ම පත්‍රය කියලා කියන්නේ. කවුරු හරි ව්‍යාපාරිකයෙක් වෙන්න නම් මෙන්න මේක තුල උපතෙදී ඊට අදාළ වූ අභ්‍යන්තර විභවයක් සටහන් විය යුතුයි. හැබැයි ඒක පසු කාලීනව අඩුපාඩුවක් තියෙනවා නම් වැඩි කරගන්න පුළුවන්. අඩුපාඩු විභවය, අඩුපාඩු විභවය සම්පූර්ණ කරන්න ශක්තිය පිටතින් ගන්න පුළුවන්. උපතෙදී සමහර විට මේක දුර්වල වෙලා තියෙන්න පුළුවන්. හැබැයි මේ විභවයක් ව්‍යාපාර කටයුතු සඳහා මෙහි සටහන් විය යුතුයි. ඒ සටහන් වෙලා තියෙන්නේ කිනම් වර්ගයේ ව්‍යාපාරයකටද කියන එක, ඒ ව්‍යාපාරය කරගෙන යන්න සුදුසු කාලපරාස, මොන කාලවලදී මොන විදියටද ආරම්භ කරන්නේ, කොහෙන්ද පටන් ගන්නෙ, කොහොමද කරගෙන යන්නේ, මේ හැම දෙයක්ම ඒ හැම දෙයකටම අදාළ ශක්තියින් ව්‍යාපාරිකයා තුලින් ඇති වෙනවා. ඔහු තුල තියෙන ශක්තිය, ඔහු රැගෙන ආ ශක්තිය, ඔහුගේ කර්ම ශක්තිය මෙන්න මේ සටහනට අනුව විශ්ලේෂණය කරේ නැත්නම්, කරලා යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව සම්පූර්ණ කරේ නැත්නම් ඔහුට ව්‍යාපාර ශාස්ත්‍රය තුල පවතින්න අමාරුයි. එතකොට දැන් ප්‍රශ්න අහන්න පුළුවන්, ඔය කරන හැමෝම පිට රටවල් වල, ලෝකේ බොහෝ රටවල් වල බිහි වෙච්ච ව්‍යාපාරිකයෝ මේ දේවල් බලලාද ව්‍යාපාර කරලා තියෙන්නේ කියලා. සමහර විට නොබලන්නේ නැති. හැබැයි උපතේදී මේ විභවය ඔහු තුල අන්තර්ගත වෙලා තියෙන්නේ නැති. සාර්ථක වන යම් කාලපරාසයක් තියෙන්නේ නැති. ඒ සාර්ථකත්වයට පත් වුණාට පස්සේනේ අපි ඔහු ව්‍යාපාරිකයෙක් විදිහට දකින්නේ. එහෙම නැති, එහෙම සටහන් වෙලා නැති හුඟක් අය කවුරු හරි යටතේ රස්සාවල් කරලා පඩියක් අරගෙන ගෙදර යන්නේ. ව්‍යාපාරිකයෙක් වෙලා ප්‍රසිද්ධ වුණ නැත්නම් අපි දකින්නේ නැහනේ. ප්‍රසිද්ධ වුණාට පස්සේනේ අපි දකින්නේ. එහෙම අයගේ ජන්මපත්‍ර වල මේ අභ්‍යන්තර විභවය කොහොමද කියවෙන්නේ කියන එක අපි බලන්න ඕන. මතක තියාගන්න මේකේ කොටු 12ක් තියෙනවා. මේ 12න් ව්‍යාපාර කරන්න අවශ්‍ය කරන වැදගත්ම, ව්‍යාපාර කරන කෙනෙක් සලකා බැලිය යුතු වැදගත්ම ස්ථාන කීපයක් තියෙනවා. 10 වෙනි කොටුව. ඒකේ පොදුවේ රැකියා ව්‍යාපාර ගැන කියවෙනවා. 11 වෙනි කොටුව සියලු ලැබීම් ගැන කියවෙනවා. දෙවෙනි කොටුව සියලු ලැබීම් තන්පත් කරන ආකාරය ගැන කියවෙනවා. 4 වෙනි කොටුව ආයෝජනය කළ හැකි දේපල වත්කම් පිළිබඳව කියවෙනවා. මුදල් තත්ත්වය පිළිබඳව 6 වෙනි කොටුවේ කියවෙනවා. ණය පාලනය ගැන 8 වෙනි කොටුවේ කියවෙනවා. එතකොට පොදුවේ මොහු ව්‍යාපාරිකයෙක්ද නැද්ද කියන එක පළවෙනි කොටුවෙන් කියවෙනවා. මෙන්න මේ ආදී විදියට. මේවයි යම් යම් කාලවලදී යම් යම් දුර්වලතා ඇති වෙන්න පුළුවන්. ඒ දුර්වලතා මගහරව ගන්න, බාහිරින් ශක්තිය අවශෝෂණය කරගන්නේ කොහොමද කියන එක ව්‍යාපාරිකයා මනාව දැනගත යුතුයි. ඒ අනුව ව්‍යාපාරයේ පැවැත්ම තීරණය වෙනවා. මේ කියන concept එක ඊටාම කෙටියෙන් කියන්නම්. මොකද මේ ගැන වෙනස්ව කරුණු සහිතව දීර්ඝව ඉදිරියේදී කතා කරන නිසා. මේ නොමිලෙදෙන දැනුම් පද්ධතිය වෙනුවෙන් ඔබෙන් ජීවිත කාලයටම කරන්න පුළුවන් එකම එක යුතුයකමයි ඔබට තියෙන්නේ. ඒ තමයි මේ page එක subscribe කරන එක. සහ මේ දැනුම තවත් අයත් එක්ක share කරගන්න එක. හොඳයි. එතකොට අපි බලමු 4-5 concept.
හතරවෙනි එක මං අකුරු 3කින් කියන්නම්. ඒ අකුරු 3ට අදාළ වචන වලින් අපි දීර්ඝ විදියට විස්තර කරමු. එකක් තමයි හතරවෙනි එක NFM concept එක. මොකක්ද කියලා විස්තර වශයෙන් කියමු. පස්වෙනි එක පැහැදිලි කරන්නම් පොඩ්ඩක්. පස්වෙනි එක තමයි ව්‍යවසායකයා සතු four dimensional ව්‍යාපාරික හුරුව. මතක තියාගන්න මේක 2026න් පස්සේ බිස්නස් කරන්න හිතාගෙන ඉන්න අය මනාව දැනගෙන සිටිය යුතු කාරණාවක්. 2026ට කලින් කරපු බිස්නස් වලට මේක ලොකුවට අදාළ වුණේ නැහැ. අදාළ වුණා. හැබැයි ලොකුවට අදාළ වුණේ නැහැ. 2026න් පස්සේ බිස්නස් කරන්න හිතන් ඉන්නවා නම් ඒ ව්‍යවසායකයා 4D ව්‍යාපාරික හුරුවකින් ව්‍යාපාර කරේ නැත්නම් ඒ ව්‍යාපාරේ ඩෝන් ගාලා කඩා වැටෙනවා. මොකද ලෝකේ ඩිමෙන්ෂනල් චේන්ජ් එකක ඉන්නේ. ඒ ඩිමෙන්ෂනල් චේන්ජ් එක ලෝකේ 3 dimensional ලෝකේ 4 dimensions වලට මාරු වෙනවා. මේ ගැන කරුණු කාරණා මෙහෙම කියලා බෑ සවිස්තරව කියන්න ඕන. එහෙම ඇතිවෙන අලුත් ලෝකෙට පරණ විදියට බිස්නස් කරලා හරියන්නේ නැහැ. මේ පහ හරියට කළමනාකරණය කරගෙන ගලපගෙන ඉන්න පුළුවන් නම් ව්‍යාපාර ශාස්ත්‍රය තුළ ඒක තමයි නූතන කළමනාකරණ සහ ව්‍යවසායක දැනුම කියලා කියන්නේ. පරණ අවදානම් බාර අරගෙන ව්‍යාපාර අවස්ථා හඳුනගෙන ඒ කරපු පරණ නිර්වචන 2026න් පස්සේ ෆේල්. මගත් ෆේල් 2026ට කලිනුත් ඒව ෆේල් වෙවි තමයි 120ක් විතර ව්‍යාපාරිකයෝ ඉතුරු වුණේ පටන් ගත්තු 100%කින්. ඒගොල්ලොන්ගේ ඇඟේ මේක තිබුණා concept එකක් වශයෙන් දන්නේ නැහැ. හැබැයි ඉස්සරහට 4 dimensional business එකක් හදාගන්න විදිය සවිස්තරව කතා කරමු. ඒ මත තමයි ව්‍යාපාරිකයෙකුගේ පැවැත්ම තීරණය වෙන්නේ. එහෙනම් අපි සවිස්තරව කතා කරමු. දිගටම ඉන්න page එකත් එක්ක සම්බන්ධ වෙන්න.